Hello, my dear and sister and brothers, brother and dog. I'm going to new video to begin. තේරුණේ නේ? අලුත් වීඩියෝ බලන්න යනවා කියලා කිව්වේ. අද අපි බලන්න යන්නේ මේ තියෙන වීඩියෝ මේක නොබලන දැස මොකටද? පිළියක් හඳුනේ හැටි දැක්කලා තියෙනවද? මහරෑ සෝනක සිදුවන භයානකම දේ. මෙන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. වල් අපේ ඇස්වලට පේන දේවල් වෙන්නේ නැහැ. හැබැයි මේ අద్భుත අදෘශ්‍යමාන දේවල් සමහර වෙලාවට කැමරාවල පටිගත කරගන්න සමහර මිනිස්සු සමත් වෙන නිසා අපිට පුදුමයෙන් ඒව බලන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි එහෙම මිනිස්සු කැමරාවල සටහන් කරගන්න සමත් වුණ ගොඩක්ම අద్భుත අභිරහස් වීඩියෝ රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන මේ වීඩියෝ එක හිතා ගන්න බැරි තරම් අභිරහස් සිදුවීමක් කැමරාවක පටිගත වුණ සිද්ධියක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. අන්න ඒ විදිහට YouTube නාලිකාවක් බවට පත්වෙන UFO Mania කියන නමින් හඳුන්වන නාලිකාව පළ කරලා තිබුණ මේ අద్భుත වීඩියෝ එකේදී මුලින්ම අපිට රෝහලක සවි කරලා තියෙන එකිනෙකට වෙනස් CCTV කැමරා 4ක් ලබා දෙන දර්ශන තමා බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ විදිහට මේ කැමරා හතරේම මිනිස්සු කිහිප දෙනෙක් අපිට බලා ගන්න පුළුවන් වුණත් එකපාරටම ඒ අතරින් එක පුද්ගලයා ගානේ හැම ස්ථානයකින් ගන්න අන්න පුළුවන් වෙන්නේ. පොඩේ නේද? මෙතන මේ ආයව අතුරුදාගෙන ඉන්න මොකද? එකද මම ඉතින් අන්න ඒ විදිහට මේ කැමරා හතරේම මිනිස්සු කිහිප දෙනෙක් අපිට බලා ගන්න පුළුවන් වුණත් එකපාරටම ඒ අතරින් එක පුද්ගලයා ගානේ හැම ස්ථානයකින්ම අතුරුදහන් වෙලා යනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට වුන් ජංගම දුරකථන වගේ දේවල් පාවිච්චි කරන ගමන් හිටපු නිසා ඒ ජංගම දුරකථනය එක්කම අතුරුදහන් වෙන්නේ නැතුව ඒ වශනිකවම බිම ඇදගෙන වැටෙනවා හිමත් අපිට දැක ගන්න පුළුවන්. මේ අතරේ Taman ආසන්නයේ හිටපු කෙනෙක් එකපාරටම මේ ෆෝන් එක තමයි මම ගා පොලේ සමහර කැමරාවල ඉන්න අනිත් මිනිස්සු තේරුම් අරගෙන ඔවුන් කලබල වෙලා ඇත්තටම මේ මොකක්ද උනේ කියලා වටපිට බලනවා හිමත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට මෙතන මොකක්ද උනේ කියලා හරියටම පැහැදිලි කරගන්න නම් පුළුවන් උනේ නැහැ. අන්න ඒ හින්දා ගොඩක් මිනිස්සු මේක සංස්කරණය කරපු හරි එහෙමත් නැත්නම් හිතාමතාම සැලසුම් කරලා කරපු වීඩියෝවක් හරි වෙන්න පුළුවන් කියලා තමා අනුමාන කරලා තිබුණේ. ඒ කොහොම වුණත් මේක කාටවත් පැහැදිලි කරගන්න බැරි වීඩියෝවක් බවට නම් පත් වෙනවා කියලා අපිට වගකීමෙන් කියන්න පුළුවන්. කතා කරන්නේ මිනිස්සු පිරිසක් රාත්‍රී කාලයේ සොහනකින් පටිගත කරගන්න සමත් වුණ හිතා ගන්න බැරි තරම් අద్భుත සිදුවීමක් ගැන. අන්න ඒ විදිහට මිනිස්සු සුසාන භූමිවල බල දැම්මට පස්සේ සමහර අවස්ථාවන් වල ඔවුන්ගේ ආත්ම මේ සුසාන භූමිය ඇතුලේ හිර වෙලා ජීවිත කාලය පුරාවටම ඉන්නවා කියලා ඔබ දන්නවා ඇති. මේ අපි කතා කරන අවස්ථාවේ අන්න එහෙම අద్భుත බලවේග වලින් ප්‍රයෝජන ලබා ගන්න තමා මිනිස්සු පිරිසක් රාත්‍රී කාලයේ ශාන්ති කර්මයක් සූදානම් කරලා තිබුණේ. ලංකාවේ වගේම ආසියාවේ තවත් ගොඩක් රටවල් වල මේ යంత్ర මන්ත්‍ර සම්බන්ධ සිදුවීම් සිද්ධ වෙන නිසා යාළුවනේ මේ කවුද එකෙක් එතන හිටන් ඉන්නේ බං ඒක හරියට පේන්නේ නෑ. අපි කතා කරන මේ සිද්ධිය ඉන්දුනීසියාවෙන් තමා මිනිස්සු පිරිසක් පටිගත කරගන්න සමත් වෙලා තියෙන්නේ කියලා වාර්තා වෙනවා. ඒ විදිහට ඔවුන් මොකක් හරි මේ Tamanගේ යාතු කර්මය සොහොනට වෙලා කරන ගමන් ඉන්නකොට මේ සොහොනේ තියෙන සොහොන් පොත් අතරින් මොකක් හරි අద్భుත දෙයක් එකපාරටම මතුවෙලා ටිකක් චලනය වෙන්න පටන් ගන්නවා අපිට දැක ගන්න පුළුවන්. අර හෙල්ලෙනක් පේනවා.
මේ එක්කම ඒ වීඩියෝ එකේ ඉන්න මිනිස්සු පිරිසක් මිනි වලක් දැනටම හාරලා ඒ මිනි වලේ තියෙන පස්සේ හැමත් එළියේ ගොඩ ගහලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම තමයි මේ වීඩියෝ එක පටිගත කරන පුද්ගලයා සොහන පුරාවටම කැමරාව යොමු කරනකොට තමයි අපිට ලාසුදු පාට මේ ඡායාව මොකක් වුණත් දැක ගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම TikTok සමාජ ජාලයේ පළ කරලා ඊට පස්සේ ආපහු YouTube එකෙත් පළ කරලා තිබුණ මේ වීඩියෝව දැකපු මිනිස්සු ගොඩක් අනිවාර්යෙන්ම අර මිනිස්සු ටික අද්භූත බලවේගයක් අවදි කරලා හරි දෙයක් කරන්න යනකොට තමයි මේ සිද්ධිය පටිගත වෙලා තියෙන්නේ කියලා අනුමාන කරලා තිබුණා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා අපිට මේ සිද්ධිය ඇත්තටම පිල්ලියක් අවදි කරලා ඒකෙන් මිනිස්සු වැඩ ගන්න උත්සාහ කරනකොට කැමරාවක පටිගත වුණ ගොඩක් අද්භූත දෙයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන මේ සිදුවීම රැන්ඩෝ නෝටිකා කියන නමින් හඳුන්වන ඔබත් බොහෝ විට අහලා තියෙන මෘදුකාංගය පාවිච්චි කරපු පුද්ගලයෙක්ට සිද්ධ වුණ අද්භූත දෙයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ විදිහට මේ අපි කතා කරන පුද්ගලයා රාත්‍රී කාලයේ මේ මෘදුකාංගය පාවිච්චි කරලා Tamanට ගවේෂණය කරන්න ස්ථානයක් මේ මෘදුකාංගයෙන් තෝරලා දුන්නට පස්සේ ඒ තැනට ගියපු එක සිදු කළා. Dude, this is just. I just heard somebody like. Dude, the creepy part about that is that it's a little too accurate. I don't like that. අන්න එහෙම ගියාට පස්සේ තමයි ඔහුට ගොඩක් අద్భుත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මෙහෙම ඔහු ගමන් කරලා තිබුණේ කැලෑවක් ආශ්‍රිත ප්‍රදේශයකට නිසා. එහෙම ගිහින් ටික වෙලාවක් යනකොටම ඔහුට කවුදෝ කෙනෙක් කොඳුරන ශබ්දයක් වගේ දෙයක් ඇහෙන්න පටන් ගත්ත හින්දා ඇත්තටම ඔහු ගොඩක් කලබල වුණ එක සිදු වුණා. හැබැයි ඔහු Tamanගේ ගවේෂණයන් නවත්තන්නේ නැතුව දිගටම කරගෙන ගියපු නිසා ටික වෙලාවකින් ආපහු ඔහුට අමුතු අద్భుත දෙයක් ඇහෙනවා කැමරාවේ හිමත් පටිගත වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. Noise again. Hello? I don't know what that is. That's something I've never heard anything like that before. Hello, is there someone here? මේ සිද්ධිය නිසා එහෙම තවත් කලබල වුණ මේ පුද්ගලයා Tamanගේ අතේ තිබුණ ටෝච් එක හැම අතටම එල්ල කරන ගමන් පරීක්ෂා කරනකොට ඈතින් ඔහුට චලනයක් එක මොහොතකට දැක ගන්න පුළුවන් වුණ නිසා කවුරු හරි මිනිස්සු Tamanගේ පස්සේ හිමීට ලුහු බඳිනවා කියලා ඔහු මේ වීඩියෝ එකේ ප්‍රකාශ කරනවා හැමත් අපිට බලා ගන්න පුළුවන්. Just be careful. I'm finding that. I'm gonna stop for a second. Let's just stop for a second. Sounds like someone's. මේ අන්තිම සිදුවීම නිසා නම් ඇත්තටම ඔහු ගොඩක් කලබල වෙලා මේ වනාන්තර ප්‍රදේශයෙන් ඉවත් වෙලා ගියපු එක සිදු කළා. I saw something move. I do not know. සාමාන්‍යයෙන් ඇමරිකාව කියලා කියන්නේ මිනිස්සුන්ට භයානක දේවල් කරන්න බලාගෙන ඉන්න දාම ඝාතකයන් වගේ මිනිස්සු එහෙමත් ඉන්න රටක් නිසා එහෙම මිනිස්සු පිරිසක් ඔහුව වට කරන්න කරපු උත්සාහයක්ද කියලත් මේක හැමෝම සැක කරපු එකයි සිදු කළේ. එහෙම නැත්තම් ඇත්තටම මේකත් මේ වනාන්තරයේ සිදුවෙන අద్భుත දේවල් වල ප්‍රතිඵලයක් වුණත් වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. මේ ඇප් එක පාවිච්චි කරලා ඔබ ලබාගත් අත්දැකීම් මෙහෙමත් තියෙනවා නම් ඒ ගැන පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ YouTube වීඩියෝ නිර්මාණය කරන පුද්ගලයෙක් එක්තරා නිවසකින් පටිගත කරගන්න සමත් වුණ ගොඩක් අద్భుත සිදුවීම් රාශියක් ගැන. ඒ විදිහට මේ අපි කතා කරන නිවසේ සවි කරලා තිබුණ CCTV කැමරා වලින් තමා මේ වීඩියෝ හැම එකක්ම ඒ පුද්ගලයන් ලබා ගන්න සමත් වුණේ. හරියටම කිව්වොත් කිසිම මිනිස්සෙක් ඉඳගන්නේ නැතුව මේ නිවසේ තියෙන පැද්දෙන පුටුවක් නිකන්ම පැද්දෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම පැද්දෙන වේගයත් එන්නම ටිකෙන් ටික වැඩි වෙනවා කියලා එහෙමත් ඔබට වීඩියෝ එක දිහා බලන් ඉන්නකොට පැහැදිලි වෙනවා ඇති. හැබැයි මේ සිදුවීම මෙතනින් අවසාන වෙන්නේ නැතුව ඊළඟට මේ පුටුවට එහා පැත්තෙන් පිහිටලා තියෙන මිනිස්සු ඉඳගෙන ඉන්න බංකුවක් වගේ දෙයක් එකපාරටම කැමරාව දිහාවට ඇදිලා එනවා. එහෙමත් අපිට වීඩියෝ එකේ පටිගත වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.
එහෙම ඇදිලා ආපු මේ බංකුව ටිකක් එහාට මෙහාට එක තැන කරකිනවා හිමත් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ වීඩියෝ එක බලපු සමහර මිනිස්සු ඒ අద్భుත බලවේගවලට ඔබව පරාජය කරන්න දෙන්න එපා. ඔවුන්ව ඔබ පරාජය කරන්න කියලා වගේම කතෝලික පල්ලියක් සම්බන්ධ කරගෙන නිවස පිරිසිදු කරගන්න කියලා හිමත් අදහස් ප්‍රකාශ කරලත් තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි කෙනෙක්ට මෙච්චර වෙලාවක් මේ ස්ථානයේ සිදු වුණ දේවල් කවුරු හරි කෙනෙක් නූල් සම්බන්ධ කරලා කරපු දේවල් වෙන්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වුණත් අන්තිමේට මෙතන වෙන දේ අනුව ඒ බංකුව සම්පූර්ණයෙන්ම එකපාර ඔළුවෙන් හිට වෙන නිසා ඒක නූලක් ආධාරයෙන් ලේසියෙන් කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ අවසාන කොටස නිසා තමා ගොඩක් මිනිස්සු මේ නිවසේ ඇත්තටම අద్భుත මොනවා හරි වෙනවා කියලා විශ්වාස කරන්න පටන් අරගෙන තිබුණේ. එහෙම බලනකොට මේ අద్భుත නිවසේ ඉන්නේ කවුරු වුණත් ඒ අద్భుත බලවේගය වෙලාවකට තරහ යන ගොඩක් භයානක අద్భుත බලවේගයක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන මේ අභිරහස් සිදුවීම මහ දවාලේ තමා එක්තරා පුද්ගලයෙක් කැමරාවක පිටගත කරගන්න සමත් වෙලා තිබුණේ. මුලින්ම TikTok සමාජ ජාලයේ පළ කරලා තිබුණ මේ අභිරහස් වීඩියෝ එකේදී අපිට පොළව මට්ටමේ ඉඳලා ඉර තියෙන දිහාවට අහසේ මොකක් හරි අමුතු ටොනේඩෝවක් වගේ දෙයක් සිලින්ඩරාකාර හැඩයෙන් ගමන් කරලා තියෙනවා දැක ගන්න පුළුවන් වෙනවා. හැබැයි අద్భుත විදිහට ටික වෙලාවකින් මේ සිලින්ඩරාකාර හැඩය හරහා මිනිස්සෙගේ පෙනුම තියෙන දෙයක් පොළව මට්ටමේ ඉඳලා ඇදිලා ඉහළට ගමන් කරනවා අපිට බලා ගන්න පුළුවන්. Prazen Federation. Yo, Pras. Yo, Pras. Yo, Pras. 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 ඒ වගේම මේ ගමන් කරන දේ මොකක් වුණත් ඒක හරියටම අර සිලින්ඩරාකාර අමුතු ටොනේඩෝවක් වගේ දේ දිගට තමා ගමන් කරන්නේ කියලා එහෙමත් ඔබට පේනවා ඇති. මේ අතරේ TikTok සමාජ ජාලයේ පළ කරලා තිබුණ ඒ ඔරිජිනල් වීඩියෝ එකට අදහස් දක්වලා තිබුණ පුද්ගලයෙක් මේවා ස්වභාවිකව නිර්මාණය වෙන දෙයක් වගේම යක්ෂයාගේ දූවිල්ල කියන නමින් තමා මේවා හඳුන්වන්නේ කියලා Tamanගේ අදහස් දක්වලා තිබුණා කියලා වාර්තා වෙනවා. හැබැයි ඔහුටවත් ඒ අద్భుත හැඩය හරහා ඉහළට ඇදිලා යන මිනිස්සයාගේ පෙනුමේ දේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න නම් පුළුවන් උනේ නෑ. අන්න ඒ නිසා තමා කැමරාවක පටිගත වුණ මේ සිදුවීම තවත් ගොඩක් අභිරහස් වීඩියෝවක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මිනිස්සු කැමරාවල පටිගත කරගන්න සමත් වුණ අద్భుත අභිරහස් සිදුවීම් රාශියක් ගැන. මේ වීඩියෝ හැම එකක්ම සාමාන්‍යයෙන් අපිට පැහැදිලි කරගන්න බැරි අద్భుත දේවල් පෙන්වන වීඩියෝ බවට පත් වෙනවා කියලා මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවට පස්සේ ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට අද මේ වීඩියෝ එක බලලා ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු. එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි. ඇයි දෙකක් ගන්නවා බලාපොරොත්තු ඉන්නේ 비게 알랑가 몰라 왜 화끈해야 하는 건지 알랑가 몰라 왜 발끈해야 하는